සාසනයෙන්ම වෙන කිසිවෙක් ඔය නිවස්නේ කුලයට ගැනීමට පැමිණෙතයි මම නන්නොසි. ගුරුතුමා විකාර කතා කරනවද මංගා? ගියක් ගැන දැන්වීමක් පත්තරේ පළ කරලා තියෙන දැනගත්තු ගමන් මිනිස්සු ඉන්නේ වැල නොකඩීගෙන. බලන්න එන්ජිනක්කයි දෙදර කාමර ටික දීලා ඉවරුන ගමන් මොකද කළේ? මොකද කුකුල් කූඩුවට බූරලන් දෙකක් දාලා දෙන්නෙකුට දුන්නේ. බූරුවන් දෙදෙනෙකු හටද? බූරෝ දෙන්නෙක් නොවේ නම් ගණින්ද ගුරුතුමා? ඔය කීවට අපිටත් මොන ආකාරයේ නවාතනක් ලැබෙයිද කවුද දන්නේ? මොන ආකාරයේ නවාතනක් හම්බුණත් කමන්නේ. කට පොඩ්ඩක් ප්‍රයසම් කරගෙන ඉන්න එකයි ඇත්තේ. ගෝලේ උඹ වාගේ පින් කැටේට පොට්ට කාසි දානවා වගේ ආවත ගියාට වචන පිට නොකර මම බොහොම අරුත්බර වචන පිට කරනවා විනා. අරුත්බර හින්දා නේනම් දැන්ව හිටපු තැන් වල අරුත් මුත් වට වෙලා ගහලා තන්නේ. බසන් නිසි ලෙස තේරුම් නොගත් දොස නොවේදේ. ඔච්චර තීරණ එක බස පොඩ්ඩක් බාල කරලා කතා කරපුවම ඉවරනේ. ඔබ හදන්නේ මා අඩක් හෙලේ කිරීමටද? අඩක් හරි හෙලෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් ගුටි කන එක නතර කරන්නත් පුළුවන් නේ. ජීවිතයේ අඩක්ම මා බස ප්‍රගුණ කිරීම සඳහා යොමු කළා. ඉතිරි අඩක් බස ප්‍රගුණ කිරීම සඳහා කැප කරමි. ඔබ කැප කරන්න. අපට බෑ ගුටි කණේවට අප වෙන්න. ඉක්මනට යන්න. නැත්තම් වෙන්නේ තව මාසයක් විතර ගෙවල් හොයන්න. මාසයක් විතර ගෙවල් සෙවීමට කැපකළොත් අපිට ගස් ගල් යට තමයි නවාතැන් ගන්න සිද්ධ වෙන්නේ. ඒකනේ කියන්නේ ගුරුතුමා හදන්නේ අතට ආපු chance එක මිස් කරගන්න. අතට අසූවිත අල්ලා හදකොට අත හැරියොතින් මිට සතා ඉගිලි යාවිය හසට. මේ තරම් තේරෙනකොට නොයසිරි ගොනෙක් විලසට වහගෙන හැකරකට ආවි නැත්තම් දෙනවා හොම්බට. අතක් ලබු ගෙඩියට තිබ්බොත් අනික පුහුලට මා කළ ගොන්කමට මේක යස පාඩමක් දැම්මට. බඩගිනි ඉන්න බෑ මට ඉක්මනට වරින් ගුරු යන්නට. කන බනේ මයි බොට වෙන වැඩක් නෑ සතේකට. බර අදින හරකට කණ්ඩ ඕනෑ බඩ පිරෙන්නට ළඟට දින සිට කඩ දුන්නද ගුරු නුඹ මට. සිතුල් පොල්ලක් දෑතට අරන් දෙමි බඩ කට පිරෙන්නට මා ළඟට ආදින සිට මටත් නෑ වගතුවක් සදහට. පොඩි පුතානේ අපිට ගල් බෝතලයක් දෙන්න සොම්බල්ලේ. ළමයා ගල් බෝතලයයි වීදුරු දෙක අරන් එනවා. බයිට් එකට මාර ගන්නවද? ඔව් මස් එකක්. දෙවල් බීට් එකයි. ෂා. මොඩා උනාන් ජෝසප් මල්ලි දෙයිය බුදුන් වැඳලා තමයි වැඩ පටන් ගන්න. සෑම රාජකාරියකටම වඩා දේවකාරිය ලොකුයි පොඩි පුතානේ. ඒකයි. ජෝසප් මල්ලි දන්නවද ඇයි කියලා අපි හැමදාම මෙතනට වෙන තැන්වල බඩු ඉවර ඇති. සුගතා කරනවාද හැම තැනම කලවා. එලේක තියා පිරමන් මුදලාලි ගාවට යන්න බෑ. ථානි කර්ම යල්ලෝ. හරිද? බඩු බාර කරලා දීලා සල්ලි ගන්න එක එන්න ගහනවා පොඩි පුතානේ. මගේ ළඟනේ සෞතු වැඩ. ජෝසප් මල්ලි දුන්නොත් දෙන්නේ ඉස්තරම් බඩු. ඉස්තරම් බඩුයි කියන්නේ ওই ඊයේ සුමානේ ඩේවිඩ් කාර්යයේ ලීවර් ගිහිල්ලා මම ඉස්පිරිතාලේ ගිහින් බැස්සේ. මේක තියා ඌ යන ගමන් කිව්වනේ මේ එක මාසෙක ගෙරුවේ මෙතන තමයි නියම බඩු දෙන්නේ. और බඩු දුන්නොත් ලීවර් යන එක ෂුවර්. කොච්චර ලීවර් ගියා? ඒවා නිකන් ෆ්ලවර් වගේ පිටායි. මෙච්චර කාලයක් දීලා මුදලාලිට liver හානියක් වුණේ නැහැ. මම හිතන්නේ උපත්යෙන්ම මට ඔයගේ එකක් නැහැ කියලා. ෂුවර්ද? ඔය කියන්නේ ඔය මම බොන්න ගත්තේ අවුරුදු 16 ඉඳලා. ඉතින් ඔය වගේ එකක් තිබුණා නම් මේ ලහයකට අප්සෙට් යන්නේ.
මං හිතන්නේ පරම්පරාවට නැතුව ඇති. නේ මම කියන්න එපා. ඔබ ප්ලේන් එකකට බයිලා ගෙන මිනිහා. ඒක හන්දා කියපන් අපි මේ ජෝසප් මල්ලි ගැන හුද්ද බයිලා දෙක. දෙන්න මම දෙන්න ඇරලා දානවා. යා මම දෙන්න මිනිහමයි. මොනවද කිව්වේ? ඒ ජෝසප් මල්ලි කලවලෙන් දෙපා කලවලෙන් දෙවා හරි. මේ කියන්නේ බයිලා තාලේ. අද ඔන්න ලා 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 යමුනා මම මේ බැලුවා කඩේ කවුරු මොකද පේන්නේ නැද්ද කියලා මම අලුතින් පංජාබ් සූට් එකක් ලුවා. ඉතින් ඒක